හෙලෝ ගායිස් කොහොමද ඔයාලට අද බලන්න යන්නේ ට්‍රොනොප්සෙල් ඩුංගුවා එකේ 31 32 එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලපන් යාළුවෝ බලාගෙන මම එන්නේ කියලා මතක් කරනවා. එහෙනම් subscribe කරපන් යාළුවෝ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳටම like එකකුත් දාගෙනම. එහෙනම් අද අපි වීඩියෝ බලන්න යමු. මේ anime episode recaps. තිස්සෙක් වෙන එපිසෝඩ් එක ඉදම අපිට පෙන්වන්නේ කලින් එපිසෝඩ් එකේදී කයර අර කහ කොණ්ඩයව මාන්න ගියපු සීන් එක. ඊට පස්සේ අපිට පෙන්නනවා අර පූල් එකට වැටෙන කහ කොණ්ඩය ඒ පූල් එකේ පතුලටම ගිල්ල යනවා. ඊට පස්සේ ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන්ම කළු වෙලා අපිට ආයෙමත් කටහඬකින් අහනවා එයාට කොහොමද එයාගේ ලේ ගිහිල්ලා විතරයි එයාට දැන් නම් ටිකක් හොඳයි කියලා. ඊට පස්සේ ආයෙමත් කියනවා එයාගේ හදවතටම පිහියෙන් ඇල්ලයි තියෙන්නේ කියලා. ඊට පස්සේ තව කෙනෙක් අහනවා ඒ මිනිමරුව හොයාගත්තද කියලා. ඒ වෙලාවේ එතනදී අනිත් කෙනා කියනවා ඌ ඒ කෙනා තමයි ඇසසින් ටෙම්පල් එකේ කෙනෙක් කියලා. ඒ කෙනාව ඇසසින් ටෙම්පල් එකකින් ඉල්ලුවත් ඒගොල්ලෝ නම් ඒ කෙනාව දෙන එක ප්‍රතික්ෂේප කරාලු. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එතන කතා කර ඉඳලා තියෙන්නේ හෝල් නයිට් සාමරය තව නයිට් කෙනෙක් කියලා. ඒ වෙලාවේ හෝල් නයිට් සාමරය කියනවා මම ඒ කෙනාව හොයාගෙන එන්නම් කියලා. හෝල් නයිට් සාමරය මෙතන යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා අර කහ ගොණ්ඩයටත් සිහිය ඇවිල්ලා ආයිමත් එයාට සිහිය නැති වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා නයිට් ටෙම්පල් එකේ ඔක්කොම කට්ටිය කලබල වෙලා ඝාතකයව හොයන්න දඟලන සීන් එක. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ නයිට් වල ඔක්කොම ඇසසින් ටෙම්පල් එකට ගිහිල්ලා තියෙනවා මේ ඝාතකයව හොයන්න. මේ වෙලාවේ අපිට පෙන්නනවා ඕල් නයිට් සම්මරයත් මේකට ගිහිල්ලා තියෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ආයමත් ඇසසින් ටෙම්පල් එකේ ඇතුළේ මේ ඇසසින් ටෙම්පල් එකේ අර ඇසසින් ටෙම්පල් එකේ උපප්‍රධානිය පුටුවක වාඩි වෙලා ඉන්නවා. මේ වෙලාවේ මෙතෙන්ට කෙනෙක් ඇවිල්ලා කියනවා ඕල් නයිට් සම්මරය ඇවිල්ලා ඉන්නවා කියලා. මේ මෙතන ඉඳපු අර උපප්‍රධානියගේ නම තමයි ඉන්සාම්වරයා. මේ ඉන්සාම්වරයා කියනවා හෝල් නයිට් සාමරයාට ලඩ එක්කගෙන එන්න කියලා. ඊට පස්සේ මෙතෙන් සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අර නයිට් ටෙම්පල් එකේ සෙට් එක ඇසසින් ටෙම්පල් එකේ ඉස්සර ඇවිල්ලා ඉන්න සීන් එක. ඒගොල්ලෝ ඇසසින් ටෙම්පල් එකේ කට්ටියත් එක්ක රණ්ඩු වෙන්න හදනවා අර ආව ඝාතකයව දෙන්න කියලා. ඒ ගමන ඇසසින් ටෙම්පල් එකේ කට්ටිය අහනවා ඔයගොල්ලෝ පරන්තුවක්වත් නැතුව කොහොමද මේ ඇසසින් ටෙම්පල් එකට ඇතුල් වෙන්නේ කියලා. ඊට පස්සේ මේක අහන් ඉඳපු අර නයිට් ටෙම්පල් එකේ ප්‍රධානියා වගේ එතන ඉන්න කෙනා කියනවා ඔයගොල්ලෝ මේ නීති විරෝධී වැඩ කළා තව එනවද මෙතන අවසර පත්‍ර ගැන බලන්නත් කියලා එයයි කියනවා. මේ වෙලාවේ මේ ඇසසින් ටෙම්පල් එකේ කට්ටියට නම් මල පයින්නවා. ඒගොල්ලෝ ඊට පස්සේ මේ අත්තේට කියනවා ඔයා ආයෙමත් තව අඩියක් අයිසා තිබ්බොත් ඔයා මරලා දානවා කියලා. ඊට පස්සේ ආයෙමත් මේ මෙතෙන්ට ඇවිල්ලා ඉඳපු නයිට් වරුන්ගේ ලොක්කට වගේ කෙනාටත් අද වෙනවා. මෙයා ඊට පස්සේ මෙයාගේ නයිට් වරුන්ට කියනවා මේ සෙට් එකට පහර දෙන්න කියලා. මේගොල්ලෝ මේ සෙට් එක පහර දෙන්න යන්න හදද්දිම එතන ඉඳපු හතර දෙනාම එකපාරටම මේගොල්ලොන්ට හිතා ගන්නත් බැරි වේගෙන් ඇවිල්ලා අර නයිට් වරුන්ගේ අතන ඉඳපු ප්‍රධානියා ගාවටම එනවා එයාව මරන්න. මේ වෙලාවේ එකපාරටම පතරම් පාට අකුණුව දෙන්න අරගෙන ඒගොල්ලොන්ව නවත්තලා මෙතෙන්ට ඕල් නයිට් සම්බර වෙනවා. එයා ආවේ නැත්තම් තා පොඩ්ඩෙන් අර කෙනා නම් ඉවරටම ඉවරයි. ඊට පස්සේ සින් ටෙම්පල් එකේ සෙට් එකත් මේ හොල් සාම්වරයාට ආචාර කරනවා. ඊපස්සේ හෝල් නයිට් සාම්වරයා අහනවා ඔයගොල්ලෝ මේ සන්දානයේදී ඉගෙන ගත්තේ මේකද කියලා. ඊට පස්සේ මෙතෙන්ට අර ඇසසින් ටෙම්පල් එකේ උපප්‍රධානියා ඉන් සාම්වරයා ගාව ඉඳපු අර ඝාතකයා ඇවිල්ලා හෝල් නයිට් සාම්වරයාට කියනවා ඉන් සාම්වරයා ඔයාටත් ලෙඩෙන්න කිව්වයි කියලා. ඊට පස්සේ හෝල් නයිට් සාම්වරයා එකපාරටම අර ඝාතකයා පිටිපස්සෙන් මතුවෙලා එයා ඇසසින් ටෙම්පල් එකේ දොරත් අරගෙන ඇතුළට යනවා. ඒ ඇතුළට යන ගමන් ඉන් සාම්වරයා අහනවා ඔයාට සන්තානයේ නීතියම මතකයි නේද කියලා. මේ අගොල්ලෝ මේ නයිට් වංශලා හයම සන්දානයක් හදාගෙන ඉන්නේ. ඒකේ මේගොල්ලෝ දාගත්තු රුල්ස් මතකද කියලා තමයි මේ අහන්නේ. ඊට පස්සේ ආයෙමත් හෝල් නයිට් සාම්වරයා කියනවා අර එයා අර කහ කොණ්ඩයට ඉද්දපු ඝාතකයව යාට දෙන්න කියලා. ඊට පස්සේ මේක අහන් ඉඳපු ඉන් සාම්වරයා කියනවා හැන්නෝ ආයෙමත් යන්න කියලා.
මට ඒ කෙනා ඔයාට ලබා දෙන්න බෑ. මගෙන් ඔයා කීපාරක් ඇහුවොත් මන්ට දෙන්න තියෙන එකම උත්තරේ ඒක කියලා. මේ වෙලාවේ හෝල් නයිට් සම්වැයට නම් මල පනිනවා. එයාගේ මාන පිට කළා මෙතන තියෙන වඩුමුට්ටුත් කඩන්න ගන්නවා. ඊට පස්සේ කියන්න ගන්නවා මේ කාලේ යක්ෂයොත් අපිට දෙන එකේ අපි මොනව කරන්නද? අපේ පැවැත්මත් අනතුරේ තියෙන්නේ. ඒ අතරේ ඔයගොල්ලෝ මේ සන්දානයේ නීතිත් කඩ කරනවද කියලා මෙයා බයින්න ගන්නවා. මෙයා තව කියනවා ඒ ගෑනු ළමයා අපේ සන්දානයේ නීති ගැනත් අවධානය දෙන්න ඕන කියලා. ඊට පස්සේ ඒක හංගදපු ඉන්සාම්බරය නම් මේකට මුකුත් කියන්නේ. ඊට පස්සේ මේකට ආයිමත් මල පැන්න හෝල් නයිට් සාම්බරයා ආයිමත් මේ ගෑනු ළමයා උවාමට දෙන්න නැත්තම් මම කොහෙන් හරි ඇව හොයාගන්නම්. මට එයාගේ පසුබිමවත් මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. මම ඒ කෙනාව කොහොම හරි හොයාගෙන දඬුවම් දෙනවා කියලා මෙයා යන්න හදන මේ වෙලාවේ හෝල් නයිට් සම්වැය නවත්තපු ඉන්සම්වරයා හැන්න ඔයා අවුරුදු ගානකට පස්සෙත් තාම ඔයා මේ වගේ මුරණ්ඩු වෙයි කියලා අහනවා. ආයෙත් එයා කියනවා එහෙනම් ඔයාගේ මුණුපුරාවත් නයිට් ටෙම්පල් එකෙන් එළගුව නේද කියලා. ඊට පස්සේ ඒක ඇහිල්ලා නැවතුණු හෝල් නයිට් සම්වැය ගාවට ආව ඉන්සම්වරයා ඔයාට ඔච්චර ඕනනම් මම එයාව ඔයාට දෙන්න නැත්නම් මොකද කියලා කියන්නම් කියලා මෙයා හෝල් නයිට් සම්වැයට කියනවා. ඔයාට හැබැයි ඒක කාටවත්ම කියන්න බෑ කියලා. මේක ඇහුව හෝල් නයිට් සම්වැයා පූජනීය භාරයේ කියලා එකක් ඔප්පු ගන්නවා. මේකෙදි එයා කරනවා ඒ දෙන්න අතර මේ වෙන කතාව ඒ දෙන්න අතර විතරක් තියෙන්නේ. එයා වෙන කාට හරි මේ කතාව කිව්වොත් මෙයාගේ ශරීරයයි ආත්මයයි දෙකම විනාශ වෙලා යනවායි කියලා. ඊට පස්සේ ඉන්සාම්වරයා කියන්න ගන්නවා ඔයා අහලා තියෙනව නේද මීට අවුරුදු 3000කට කලින් ඇසසින් ටෙම්පල් එකේ සහජමානා 91ක් තියෙන කෙනෙක් උපත ලැබුවා කියලා. එයාව මේගොල්ලෝ හඳුන්වලා තියෙන්නේ පුනරුත්පත්තියේ පුත්‍රයා කියලා. මේ පුනරුත්පත්තියේ පුත්‍රයාට එයාගේ ශක්තියයි දක්ෂතාවයි එක්ක එයාගේ කඩුව විතරක් පාවිච්චි කරලා ඩීමන් කිං එක්කුණත් ෆයිට් කරන්න පුළුවන්ලු. ඒ වගේම මෙයා ඩීමන් කිං එක්ක මහා සටනක ඉඳලා තියෙනවා. මේ වෙලාවේ එයාගේ ශක්තිය නැති වෙලා අන්තිමේදී එයාට මැරෙන්න වෙලා තියෙනවා. ඒත් මෙයා ඩීමන් කින්ට ගොඩක් තුවාල කරලා තමයි මැරලා තියෙන්නේ. මේ ඉන්සාමර කියනවා මේ වෙලාවේ මෙයා මිනිස්සු වෙනුවෙන් සටන් කරලා මැරුණ නැත්තම් ඩීමන් කින් අනිවාර්යයෙන්ම මිනිස්සන් හදියේ විනාශ කරලා දාන්න තමයිලු ඒ වෙලාවේ හදලා තියෙන්නේ. මේ පුනරුත්පත්තියේ සාන්තුවරයා ඒක පුත්‍රයා මැරුණායින් පස්සේ ආයේ කිසිම කෙනෙක් ජීවත් වෙලා නෑලු. මෙයාගේ මේ සාන්ත්‍රමාන 91 තරම් තියෙන. ඒත් අවුරුදු 3000කට පස්සේ ආයිබත් මේගොල්ලෝ අතර මේ පුනරුත්පත්තියේ සාන්තුවරයා ආයිමත් ඉපදිලා තියෙනවලු. මේ දැන් ඉපදලා තියෙන මේ සාන්තුවරයාගේ බලයත් කලින් ඉඳපු සාන්තුවරයාගේ බලය තරම් 100%ක්ම ගැලපෙනවලු. මේක ආපු අපේ හෝල් නයිට් සම්වැය නම් පුදුම වෙනවා. අහනවා ඔයා මේක ඇත්තටමද කියන්නේ කියලා. ඊට පස්සේ අර ඉන්සාම්වරයා කියනවා ඔයාට දැන් තේරෙනව නේද මං ඔයාට එයාව දෙන්න බැරි කිව්වයි කියලා. ආයිමත් ඉන්සාම්වරයා කියනවා එයාට පුළුවන් වේවි කියලා පුනරුත්පත්තියේ සාන්තුවරයාට කලින් ඉටු කරන්න බැරි වෙච්ච දේ ආයිමත් ඊටම ඉෂ්ට කරන්න. ඊට පස්සේ මේක අහන් ඉඳපු හෝල් නයිට් සම්වැයට මතක් වෙනවා මිනිස්සු මෙච්චර කාලයක් යක්ෂයන්ගෙන් විඳපු දුක් කරදර ගැන. ඊට පස්සේ අහනවා එහෙනම් මේ පුනරුත්පත්තියේ සාන්තුවරයාට යක්ෂ රජුව මරන්න පුළුවන් වෙන දවසේදී අපිට සම්පූර්ණයෙන්ම මිනිස් ජාතිය බේරගන්න පුළුවන් වෙයි නේද කියලා. ඒත් ඊට පස්සේ මෙයාට ආයිමත් ඉස්සෙල්ලා වෙච්ච දේ ගැන මතක් වෙනවා. මෙයා ඊට පස්සේ ආයිමත් බයින ගන්නවා. ඇයිවා එයාට හොඳ නරක කියලා දුන්නේ නැත්තේ? එයාගේ බලය ගැන විතරක් හිතලා දැන් අර කරලා තියෙන දේත් බාන්න කියලා මෙයා ආයෙම බයින්න ගන්නවා. මෙයා කියනවා දැන් මෙහෙම කරනවා නම් මෙයා කොහොමද මිනිස්සු දහස් ගානකගේ ජීවිතේ බේරගන්න කියලා. ඊට පස්සේ මේක අහන් හිටපු ඉන්සාම්වරයා කියනවා හැන්න ඔයා දන්නේ නෑ එයා මේ පුහුණු වීම සඳහා එයාගේ ජීවිතේ ඇරෙන්න අනිත් හැම දෙයක්ම එයා දීලා තියෙනවා කියලා. ඒත් හෝල් නයිට් සම්වැය කියවන්න ගන්නවා එයා ඒත් කොහොමද මෙහෙම වැඩ කරන්නේ එයා විශාල වගකීමක් කරේ තියාගෙන ඉන්න කෙනෙක් කියලා. ඊට පස්සේ ආයෙමත් අපේ ඉන්සාම්වැය කියනවා මම මේ ටික කාලෙදි හිතුවා එයාගේ අභ්‍යන්තර කරහන්ට තැම් දෙන්න ඕන කියලා. එයා වෙන්න කැමති මොන වගේ කෙනෙක්ද? එයා කරන්න කැමති දේවල් මොනවද?
එයාට දේවල් ගැන තීරණ ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන එයා දැන් අධ්‍යයනය කරගන්නලු ඉන්නේ. ඊට පස්සේ මෙයා එමත් කියන්න ගන්නවා එයා පුනරුත්පත්ති සාන්තුවරයව සියුම් තලයක් වගේ කෙනෙක් කරන්න එයාගේ උපතේ ඉඳලා ඉතාමත් කුරිරු පරීක්ෂණ වලින් එයාව පුහුණු කරලා තියෙනවලු. මේ පුහුණු වලින් එකක් වෙන්නේ ඉන්ද්‍රිය 6ක් නැති සුදුමැලි නිරය කියලා එකක්. ඒ පුහුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස එයාගේ හදවත ඇතුළට කාටවත්ම ඇතුළු වෙන්න බෑලු. මෙයා මේ කයර්ගේ හැඟීම් පවා වහලා දාලා තිබ්බේ. ඒත් මේ ලෝහාචන් කියන පිරිමි ළමයා ගාව ඉඳිද්දි විතරක් මෙයාගේ කරුණාව ආදරය වගේ දේවල් එළියට එන්න පටන් ගන්නලු. ඉතින් එයා මෙහෙම දෙයක් කරලා තියෙන එක කහ කොණ්ඩයට පහර දීලා තියෙන්නෙත් ලෝහාචන් නිසාලු. මේක කයර්ගේ වැරද්දක් නෙමෙයි කියලා තමයි මේ ඉන්සාම්වරයා කියන්නේ. මෙයා එමත් කියනවා අපි එයාට ණය ගැතියි කියලා. මේක අහන් ඉඳපු ඕල් නයිට් සම්මරයටත් මතක් වෙනවා එයා හන්නියට සලකපු විදිය. එයා හන්නියට යන්නේ කිව්ව විදිය ඒව මතක් වෙලා මෙයාටත් දුක හිතෙනවා. ඊට පස්සේ මෙයා මම මේක හැමදාම රහසක් විදියට තියාගන්නම් කියලා මෙයා මෙතනින් යන්න යනවා. මෙයා යන ගමන් කියනවා ඔයාව පුරුදු කරපු විදිය ගැන මට මුකුත් කියන්න බෑ. හැබැයි එයා දවසක කොපුවක් නැති තියුණු තලයක් විදියට වටේ ඉන්න හැමෝටම විද්දාවි කියලා. මේක ව්‍යසනයක් විදියටත් වෙන්න පුළුවන් කියලා එයා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ එළියට ගිහිල්ලා එතන ඉඳපු අර නයිට් ටෙම්පල් එකේ ආරක්ෂකයෝ ටිකවත් එක්කගෙන මෙතනින් යන්න යනවා. ඊට පස්සේ මෙතන සීන් එක කට් කරලා අපිට පෙන්නනවා කයර දොඩම් ගෙඩියකුත් අරගෙන දේවාඩි වල තමයි ඉන්නේ. මේ වෙලාවේ අර ඉන්සාම්වරයා ගාව ඉඳපු ඝාතකයා ඒ ඝාතකයා කයර් ගාවට එනවා. ඒ ඝාතකයා කියනවා කයරට ලෝහාචන්ව හොයාගන්න නැති යාව අර ලෝහාචන්ගේ ගුරුතුමාටවත් ශින්නක්කටවත් හොයාගන්න බැරි කියලා. මේක අහපු කයර් නම් කලබල වෙනවා. මෙයා එකපාරටම නොපෙනෙන වේගයෙන් දුවලා යනවා ලෝහාචන්ව හොයන්න. ඊට පස්සේ අපිට පෙන්නනවා ලෝහාචන් මුළු ඇඟේම එළුම් පටි තොතාගෙන අමාරුවෙන් ඇවිදගෙන යනවා. මෙයා කියන්නේ කයර් ඉන්න මම එනකන් ඉන්න කිය බොහොම අමාරුවෙන් පපුවත් අල්ලගෙන හිමින් ඇවිදගෙන යනවා. මේ වෙලාවේ ලස්සන සින්දුවකුත් ප්ලේ වෙනවා යාළුවනේ. මේ වෙලාවේ කයරුත් එක පැත්තකින් ඉඳලා වහලවල් උඩින් පැන ලෝහාචන්ව හොය එනවා. මේ වෙලාවේ කයරට මතක් වෙනවා ලෝහාචන් කලින් කිව්ව දෙයක් ගිනිමැස්සොන්ගේ එළිය දිගේ ආවොත් ඔයාට ගෙදර යන්නත් පුළුවන්. ඔයා කැමති කෙනාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මතක වෙච්ච කයර් ගිනිමැස්සොන්ගේ පස්සේ යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලෝහාචන් නිකන් පිස්සු වගේ මේකට හැමතැනම කයර්ව පේනවා මේක. ඊට පස්සේ එකපාරටම ලෝහාචන් ඇඟට මහන්න නැතුව බිමට ඇදම වැටෙනවා. මේ වෙලාවේ එකපාරටම ගිනිමැස්සෙක් ඇවිල්ලා ලෝහාචන්ගේ මූණ වහනවා. එයාටත් මතක් වෙනවා එයා කයරට කියපු දේ. ඊට පස්සේ එයාත් මේ ගිනිමැස්සේ පස්සේ යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලෝහාචනුත් ගිහිල්ලා තියෙනවා කියලා ඒගොල්ලෝ හම්බෙන තල්මස් පාලම ළඟට. ලෝහාචනුත් ඒ තල්මස් පාලමේ ගැට්ටටම ගිහිල්ලා තමයි ඉන්නේ. මේ වෙලාවේ ලෝහාචන්ට බැලන්ස් එක නැතුව එකපාරටම මෙතනින් පහළට ඇදගෙන වැටෙනවා. මේ වෙලාවේ ඒක දැකපු කයරුත් දුවගෙන ඇවිල්ලා ලෝහාචන් බේර ගන්න හිතාගෙන වයින්නවා. කයර් කොහොම හරි ලෝහාචන් අල්ලගන්න වෙයි. ඒ වෙලාවේ ලෝහාචන් කියනවා මම ඔයාව අමතක කරේවත් මෙහෙරේවත් නෑ මට එන්න පරක් වුණාට සමා වෙන්න කියලා. ඊට පස්සේ කයර් කියනවා ඒකට කමක් නෑ කියලා. මෙතෙන් මේ එපිසෝඩ් එක වෙනවා අපි බලමු එහෙනම් 32 වෙනි එපිසෝඩ් එක මොකද්ද වෙන්නේ කියලා. මේ එපිසෝඩ් ස්ටාර්ටින් එකේදීම අර කයරට ඔත්තු දුන්න ඝාතකයා පෙන්නනවා. ඒ ඝාතකයා ගිහිල්ලා ඉන්සාම්වරයාට කියනවා කයර් ලෝහාචන් ගෙදර එක්කගෙන ගිහිල්ලා කියලා. ඊට පස්සේ ඉන්සාම්වරයා මෙයාගෙන් අහනවා දැන් අර කහ කොණ්ඩයයි තත්ත්වය කොහොමද කියලා. එයා කියනවා කහ කොණ්ඩයට නම් අමාරුයි එයාට මරණීය තුවාල වෙලා කියලා. ඊට පස්සේ මේක අහපු ඉන්සාම්වරයා කියනවා ඇසසින් ටෙම්පල් එකයි නයිට් ටෙම්පල් එක අතර ගොඩක් කාලයක ඉඳලා මිත්‍රත්වයක් තිබ්බයි ඒක නැති කරගන්න බැරි අපි කොහොම හරි මේ කහ කොණ්ඩයව හොඳ කරමු කියලා. මේ වෙලාවේ ආ කියනවා හීල ටෙම්පල් එකේ ඉන්න හොඳම සුව කරන්නව අපේ අනුග්‍රහයෙන් එහාට යවන්න කියලා මේ කහ කොණ්ඩයව සුව කරන්න.
ඊට පස්සේ මේ ඉන්සම්බරලා ඔයා ආයිමත් අහනවා අර ඝාතකයාගෙන් ඔයා මට අවුරුදු ගාණක් තිස්සේ විශ්වාසවන්ත විදියට සේවය කරලා තියෙනවායි ඔයා කියන්නේ කියලා ලෝහාචින් කියන ඔයා හිතන්නේ මොකද්ද කියලා. මේ වෙලාවේ මෙයා කියනවා ලෝහාචින් සාමාන්‍ය නයිට් ඒත් එයාගේ නිර්භීතකමයි ධෛර්යයයි එක්ක ධෛර්යය කරුණාවයි එක්ක එයාට වැඩිය බලවත් සතුටෙක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් කයල් පොඩි කාලෙදී එකපාරක් පැනලා ගියපු වෙලාවෙත් ලෝහාචින් කයල්ව බේරගෙන තියෙනවා කියලා. ඒ වෙලාවේ ලෝහාචින් කයල්ව බේරගත්තේ නැත්නම් කයල් ඒ වෙලාවෙම මැරෙනවයි කියලා මෙයා ආයෙමත් කියනවා. ඒ වගේම කයල් පුනරුත්පත්ති සන්තුවනයගේ පරීක්ෂණයකට මුහුණ දෙන්නත් මේ ලෝහාචින්ලු බලපාලා තියෙන්නේ. එයා ආයෙමත් කියනවා ඒත් මේ වෙනකම්ම ලෝහාචින් කයල්ගේ ඇත්ත අනන්‍යතාවය දන්නේ නැහැ කියලා. ලෝහාචින් කයල්ව තාම ගණන් ගන්නේ අන්ධ ගෑනු ළමයෙක් විදියට විතරයි කියලා. ඒත් ලෝහාචින් කයල්ට අවංකයි කියලා පේනවයි නිමක් නැති අඳුරේ ජීවත් වෙන කයල්ට මේ ආදරේ එකම ආලෝකයයි කියලා මෙයා කියනවා. ඊට පස්සේ මෙයාමක් කියනවා මේ ආදරේ මෙයා ආරක්ෂා කරනවයි ඕනවටත් වැඩිය මේ ආරක්ෂාව නිසාම එක වැරදි මෙයාගේ අතින් වෙනවයි කියලා. මෙයා මේ කහකොණ්ඩයාට තුවාල කරෙත් මේ ආදරේ නිසාමයි කියලා ඒත් වාසනාවකට එයාව බේරගන්න පුළුවන් වුණයි කියලා මෙයා කියනවා. මෙයා ආයෙමත් කියනවා කයගේ නොසලකිලිමත්කම නිසා කවදා හරි මේ දෙන්නටම අනතුරක් වේවි කියලා එයාව බයයි කියලා. ඊට පස්සේ ආයෙමත් මෙයා කියනවා මම බලාපොරොත්තු වෙනවා කියලා ලෝහාචින්ට කයගේ හදවතේ තියෙන අඳුර නැති කරලා එයාගේ හදවත ආලෝකයක් ගෙන දෙන්න පුළුවන් වෙයි කියලා. මේක අහන් හිටපු අපේ ඉන්සාම්වරයත් ඒකට එකඟ වෙනවා. ඊට පස්සේ මේ ඉන්සාම්වරයා කියනවා දැන් මේ කයල් කරපු වැඩේ හින්දා අපේ ඇසසින් ටෙම්පල් එකටත් ගොඩක් කට්ටිය බනිනවයි ඒක නිසා මේ කයරුයි ලෝහාචිනුයි ගැන හොඳට අවධානයෙන් ඉන්නේ කියලා මෙයා කියනවා. ඊට පස්සේ මෙයා එමත් කියනවා මෙයා යන්වෙන්සාවෝ කියන කෙනාගෙන් සමාවිල්ලන්න යනවා කියලා. යන්වෙන්සාවෝ කියන්නේ අපේ කහකොණ්ඩයට. ඊට පස්සේ මෙතෙන් සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ලෝහාචින් නිදාගෙන ඉන්න අතරේ කයරුත් ලෝහාචින් ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. මේ වෙලාවේ කයල් මෙතනින් යන්න හදන මේ වෙලාවේ ලෝහාචින් කයල්ගේ අතින් අල්ලගෙනම තමයි නිදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ අතවල තියපු කයල් ඔයා හොඳින් නිදාගන්නේ කියලා ලෝහාචින්ටත් කියලා මෙතනින් යන්න. ඊට පස්සේ අපිට වෙන්නනවා ලෝහාචින් නිින්දෙන් දකින දේ එයා දකිනවා එයා ඉස්සර කාලේ ඉඳපු එයාගේ තාත්තගේ අම්මගේ ගෙදර තිබ්බ තැන. එයා එතන ඉන්නා වගේ තමයි එයා දකින්නේ. මේ වෙලාවේ එයාට පේනවා එයාගේ තාත්තත් එයාගේ පිටපස්සෙන් ඇවිල්ලා ඉන්නවා. එයාගේ තාත්තා එයාට ප්‍රහාර එල්ල කරන්න ගන්නවා. මේ ප්‍රහාර වෙන ලෝහාචින් කොහොම හරි බේරෙනවා. ඊට පස්සේ ලෝහාචින්ගේ තාත්තා ලෝහාචින්ට සුපතනවා ඉක්මනින්ම පස්වෙනි මට්ටමට ආවයි කියලා. ඊට පස්සේ ලෝහාචින්ගේ තාත්තා කියනවා මට ඔයාගේ මට්ටම පරීක්ෂා කරන්න දෙන්නේ කියලා. ඒ ගමන ලෝහාචින් එයාගේ තාත්තට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. ඒත් ලෝහාචින්ට නම් ලෝන්සියුම් සාමරයාව කඩියක්වත් පිටිපස්සටවත් යවන්න වෙන්නේ නැහැ. ලෝන්සියුම් සාමරයාගේ එක පහරකින්ම ලෝහාචින් එයාගේ ආධ්‍යාත්මික ලෝකයට ඇතුළු වෙනවා. ඊට පස්සේ එයාට ලෝන්සියුම් සාමරයා කියලා දෙනවා ඔයා දියරමානා පාවිච්චි කරන කොහොමද කියලා. එයා ලෝහාචින්ට කියනවා ඔයාගේ අද්දිගේ දියරමානා යවන්නේ ඊට පස්සේ කඩුව දක්වා යවන්නේ හැම කියලා එයා මේක පුරුදු වෙන විදිය කියලා දෙනවා. ඊට පස්සේ ලෝහාචින් මේ දියරමානා පාවිච්චි කරලා ප්‍රහාරයක් එල්ල කරලා මහ විශාල කන්දම්ම විනාශ කරලා දානවා. ඊට පස්සේ ලෝහාචින් කියනවා ලෝහාචින්ගේ තාත්තා කියනවා ලෝහාචින්ට ඔයා ලෝකෙන්න බාලතම පස්වෙනි මට්ටමේ නයිට්‍රෝඩ වෙන්න සුදුසුයි කියලා. ඊට පස්සේ ලෝහාචින්ගේ තාත්තට කියනවා මම ඉක්මනින්ම 7 වෙනි මට්ටමට ඇවිල්ලා ඔයාව යම්මවයි හම්බ වෙන්න එන්නම් කියලා. ඊට පස්සේ මමට ඒ ගැන විශ්වාසයි කියන ලෝන්සියුම් සාමරයා අසට පියාඹල යනවා. මේ වෙලාවේ ලෝන්සියුම් සාමරයා කියනවා ඔයාට ගොඩක් දුර යන්න තියෙනවා කියලා. එයා එකපාරටම එයාගේ අත්අඩු දෙක අරගෙන කියනවා ඔයා 6 වෙනි මට්ටමට ගියායින් පස්සේ ඔයාට මේ වගේ පියාපත් හම්බෙනවයි. ඔයා 7 වෙනි මට්ටමට ගියායින් පස්සේ ඔයාගේ ඇඟෙන් නිකන් බලයක් වගේ විහිදෙන්න ගන්නවා. ඊට පස්සේ 8 වෙනි මට්ටමට ළඟා වුණායින් පස්සේ
ඔයාගෙන් හමන සුළඟට විතරක් ඔයාගේ වටේ ඉන්න යක්ෂයන්ව මරා දමන්න පුළුවන්. ඊළඟට 9 වෙනි මට්ටමට ගියන් පස්සේ ඔයාගේ රාජධානියේ දෙවියෝ ඔයා වෙනවා කියලා. එහෙම කියලා ලොන්සියුම් සම්වරයා යාගේ අතේ තිබ්බ නිකන් කළු කොරයක් වගේ එකක් විනාශ කරලා දානවා. මේ වෙලාවේ මේකට අවකාශය පරා ඉදිතරාගෙන යනවා. ඊට පස්සේ මේ ඉදිතලීම් අතරින් ලොන්සියුම් සම්වරයා පිටිපස්සට ගිහිල්ලා එකපාරටම නැති වෙලා යනවා. මේ වෙලාවේ ලෝහාචෙන්ටත් එකපාරටම සිහිය එනවා. මේ වෙලාවේ ලෝහාචෙන් දකිනවා ආගේ ඇඳ ගාව කයර් ලියුමක් එකක් අවකාශයේ ලියලා ගිහිල්ලා තියෙනවා. මේකෙදි කයර් ලෝහාචෙන්ට කියලා තියෙනවා මම ඔයාව අවසන් තරංග වටේදී හම්බෙන්නම් කියලා. මේ වෙලාවේ ලෝහාචෙන් පුදුම වෙනවා මේ අවසන් තරංග වටේදී කියලා මෙයා අදහස් කරේ මොකද්ද කියලා. ඒත් එක්කම ලෝහාචෙන් එක පැත්තක් බලද්දී එකපාරටම යාගේ ගුරුවරයා නිකන් මොකෙද්ද එකෙක් වගේ ඇවිල්ලා ලෝහාචෙන්ගේ අතින් අල්ලනවා. මේ වෙලාවේ ලෝහාචෙන් බය වෙලා ඇඳිනුත් එහාට පනිනවා. ලෝහාචෙන්ගේ ගුරුවරයා ගමන අහනවා ඔයා මට උගන්වන්නේ මම ඔයාට ඉගැන්වුවේ මොකද්ද? එහෙම කියලා එයා මෙතනින් යනවා. මේ වෙලාවේ ලෝහාචෙන් සර් එහෙම කියන්න එපා කියලා එහෙම කියලා ලෝහාචෙන් එයාව නවත්තන්න හදද්දී මෙයාට මල පැනලා ලෝහාචෙන්ට බැන ලෝහාචෙන් ගාවට මෙනවා ඔයාලා එදා යක්ෂ දඩයන් තරංගයේදී මෝඩයෙක් වගේ හැසිරුණේ ඇයි කියා. මේ වෙලාවේ ලෝහාචෙන්ට ආයෙමත් ලෝහාචෙන් ගුරුතුමා කියනවා ඩීමන් හන් පරීක්ෂණය අන්තිම වටය හෙට තමයි තියෙන්නේ කියලා. මේ වෙලාවේ ලෝහාචෙන් ගුරුතුමා ආයෙමත් කියනවා දැන් ඔයා පස්වෙනි වට්ටමේ නයිට්‍රෝ ඒක නිසා දැන් ඔයා නෙමෙයි ප්‍රතිවාදියෝ ගැන කරදර වෙන්න ඕන ප්‍රතිවාදියෝ ඔයා ගැන කරදර වෙන්න ඕන කියලා ලෝහාචෙන් ගුරුතුමා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ මෙතනින් මේ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඩීමන් හන් පරීක්ෂණයේ අන්තිම වටය පවත්වන තැන. මෙතන නම් ලස්සන ප්ලේස් එකක්. මෙතෙන්ට ලෝහාචෙනුයි ශින්නක්කයි ඇවිදගෙන යනවා. මේ වෙලාවේ ලෝහාචෙන් නම් වටපිට බල තමයි යන්නේ තාම කයලා ඇවිල්ලාද කියලා. මේ වෙලාවේ මේ දෙන්න මෙහෙම ඉස්සරහට යද්දී අපේ කොළ කොණ්ඩයා ලින්වා හම්බෙනවා. මෙයා ඇවිල්ලා ලෝහාචෙන්ට කියනවා ලෝන් අයියා කොහොම හරි මාව අවසන් වටේදී ඔයාගේ කණ්ඩායමට තෝරගන්න ඕන කියලා. මේක අහන් ඉඳලා මල පැන්න චින්නක්ක මැදට පැනලා මේ අපේ කොළ කොණ්ඩයාගෙන් අහනවා ඇයි ලෝහාචෙන් ආව තෝරගන්න ඕන කියලා. මේ වෙලාවේ යා කියනවා මම තමයි මැජික් ටෙම්පල් එකේ විශිෂ්ටතම මැජික් කරුවා කියලා. මේක අහලා ලෝහාචෙනුයි ශින්නක්කයි දෙන්නම පුදුම වෙනවා. ඊට පස්සේ අපිට වෙන්නන මැජික් ටෙම්පල් එකේ තව ගෑන් ළමයි මෙතනින් යනවා අපේ මාස්ටර් ලින්ව ගණන් ගන්නවත් නැතුව. ඊට පස්සේ මේක අහන් ඉඳපු ලෝහාචෙන් කියනවා ඔයා මැජික් පන්සලේ පළවෙනියා නම් ඔයාට මට වැඩිය පුළුවන් නේද කියලා මේ ඩීමන් හන් පරීක්ෂණයේ පළවෙනියා වෙන්න. ඊට පස්සේ මාස්ටර් ලින් කියනවා ඒකට දක්ෂතාව විතරක් නෙමෙයි ඔයාට වගේ වාසනාවක් තියෙන්න ඕන කියලා එයා ලෝහාචෙන්වත් එක්ක ඉස්සරහට යන්න ගන්නවා. මේ වෙලාවේ චින්නක්කනම් තරහෙන් මේ දෙන්නයි පිටිපස්සෙම එනවා. ඊට පස්සේ මේ තුන් දෙනාත් මේ තරඟ පිටියට එනවා. ඊට පස්සේ මේ ලින් කියනවා මේ නයිට් පන්සල් 6 මේ කුවේ දැන් මේ තරඟ පැවැත්වුණු නයිට් පන්සල් 6ෙම පළවෙනි 10 දෙනාට තේරිච්ච හැම කෙනාම මෙතෙන්ට මේ තරඟට එනවලු. ඊට පස්සේ ලෝහාචෙන් වටේට බලනවා. මේ වෙලාවේ අර කහ කොණ්ඩේවත් ලෝහාචෙන් දකිනවා. ඊට පස්සේ එකපාරටම 9 දෙනෙක් කළු පාට ඇඳගත්තු කට්ටිය මේකට නිකන් බීයකුර හැඩයට පෙළ ගැස්සිලා ඇතුළට එනවා. ඒගොල්ලෝ ඇතුළට ඇවිල්ලා එකපාරටම එක එක තැන්වල ස්ථානගත වෙලා එකපාරටම මල් වෙඩි පත්තු ගන්නවා. ඒත් එක්කම එකපාරටම කයර් හෙමින් මේගොල්ලෝ අතරින් ඇවිදගෙන එනවා. මේ වෙලාවේ කයර් ඇවිදගෙන ඇවිල්ලා එකපාරටම ලෝහාචෙන්ගේ අත් දෙක අල්ල ගන්නවා. මේක දැකපු වටේ ඉඳපු හැම කෙනාම කන්ෆියුස්. ඒ ගමන අර ආව 9 දෙනා කියනවා මේ ඇසිසින් ටෙම්පල් එකේ නම්බර් 1 එකේ ඉන්න දක්ෂම කෙනා කියලා. මේක දැනගෙන ලෝහාචෙනුත් ෂොක්. ලෝහාචෙන් දැනගෙන හිටියෙත් නෑනේ කයර් කියන්නේ ඇසිසින් ටෙම්පල් එකේ ඉන්න හොඳම ඝාතකයෙක් කියලා. ඊට පස්සේ අපිට ආයෙම පෙන්නනවා කහ කොණ්ඩයාව. එයා හිත ඉන්නේ ආට කලින් වෙච්ච දේ ගැන. එයා අර ඇඳේ ඉඳිද්දී හොල්ලයිට් සම්බරය ඇවිල්ලා කියනවා මේ ඇසිසින් ටෙම්පල් එකේ උප ප්‍රධානියා ඔයාට හීලර් ටෙම්පල් එකෙන් ඉන්න හොඳම හීලර්ස්ලයි
ඔක්කොම කට්ටියයි හැම පහසුකම්මයි සපයලා තියෙනවයි. ඒක නිසා දැන් ඒක අමතක කරලා දාන්න කියලා. ඊට පස්සේ මෙයා කියනවා ඒත් මම කොහොම හරි ඊළඟ වතාවේදී ඒ ගෑනු කෙනා හම්බුනයින් පස්සේ අත් එක්ක සටන් කරලා එයාව පරාජය කරලා දානවායි කියලා. ඊට පස්සේ අපිට වෙනවා ආයෙමත් කයරයා ලෝහාචින්ගේ අද්දයත් අල්ලගෙනම තමයි ඉන්නේ. ඒ ගමන ලෝහාචින් අහනවා ඔයත් කොහොම හරි අවසන් වටේට ආව නේද කියලා. ඊට පස්සේ කයරට ආයෙමත් ලෝහාචින් කියනවා ඔයා මට කිව්වත් නෑනේ ඔයා ඇසසින් ටෙම්පල් එකේ ඉන්න පස්වෙනි මට්ටමේ ඝාතකයෙක් කියලා. මේ වෙලාවේ කයර කියනවා ඒක කිව්වයි කියලා මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ කයර ලෝහාචින්ගේ අතින් අල්ලගෙන ලෝහාචින්ගේ මුණ දිහා බලාගෙන ඉන්නා. මේ වෙලාවේ චින්නක්කයි මාස්ටර්ලිනුයි දෙන්න මට පේනවා මේ දෙන්න අරේ කරනවා වගේ කියලා මේ දෙන්න ඇඟිල්ලි වන්න ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේගොල්ලොන්ගේ විනිශ්චය මණ්ඩලය. මේකෙදී හැම නයිට් ටෙම්පල් එකකම ප්‍රධානියෝ ටික ඇවිල්ලා තියෙනවා. ප්‍රධානියෙකුව සමහර ටෙම්පල් වල උපප්‍රධානියෝ. මේකෙදී මේ ඇසසින් ටෙම්පල් එකේ උපප්‍රධානියා කියනවා මේ විරුම් ළමයා කයරට නග විදියට සැලකුවොත් නම් මං එයා විනාශ කරලා දානවායි කියලා එයා ගතේ තිබ්බ වීදුරුවත් කුඩු කරලා දානවා. මේක හංගිඳපු හෝල් නයිට් සාමරයා කියනවා ඔයාට ඒක කරන්න බෑ නයිට් රුම්ගේ 11 වෙනි මූලධර්මයට අනුව ඒක තහනම් වැඩක් කියලා. ඊට පස්සේ එතන එහා පැත්තේ ඉඳපු තව නයිට් ටෙම්පල් එක උපප්‍රධානියෙක් ඇවිල්ලා ඒ දෙන්නේ යාළුවෝ විතරයි කියලා සෙසින් ටෙම්පල් එකේ උපප්‍රධානියට කියනවා. මේ ආව කෙනා මැජික් ටෙම්පල් එකේ උපප්‍රධානියා. මෙයා අර අපේ මාස්ටර් ලින්ක් වගේම කොළ පාට කොණ්ඩයක් තියෙන එක්කෙනා. ඊට පස්සේ අපිට වෙන්නවා ආයෙමත් වෝරියර් ටෙම්පල් එකේ උපප්‍රධානියා රෙන් වූකොන් කියලා. හැබැයි මෙයා වඳුරු වදින්නක් නෙමෙයි. ඊට පස්සේ මේ රෙන් වූකොන් කියන වෝරියර් ටෙම්පල් එකේ උපප්‍රධානියා කියනවා මට අර හීලර් ටෙම්පල් එකේ ඉන්න තට්ටයව දෙන්න කියලා. මේගොල්ලෝ මේ තට්ටයයි කියලා කිව්වා ලෝහාචින්ලට ඉස්සෙල්ලම හම්බුන සැමුවෙල්ට. මේ වෙලාව අපිට වෙන්නනවා හීලර් පන්සලේ උපප්‍රධානියා. මෙයා රූවෝෂුයි කියලා ගෑනු කෙනෙක්. මෙයා කියනවා ඒක නම් හීනෙන්වත් වෙන්නේ නැති දෙයක් කියලා. ඊට පස්සේ මේ කතාවල් ටික මෙතනින් ඉවර කරලා ඉවර වෙලා ඇසසින් ටෙම්පල් එකේ උපප්‍රධානියා ඒකුවේ ඉන්සාම්බලයා ඉස්සරහට ගිහිල්ලා අපි එහෙනම් කණ්ඩායම් බෙදන එක පටන් ගමුයි කියලා එකපාරටම පාඩ බෝල වගේක් එතන උඩ ඉඳන් විසික් කරනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙන යාළුවනේ. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු මේගොල්ලෝ මොන කට්ටිය මොන කණ්ඩායම් වලට වැටේවිද කියලා. එහෙනම් මේ එපිසෝඩ් එකේ පොඩ්ඩක් මගේ සවුන්ඩ් එහෙම අවුල් ඇති. ඒක ගණන් ගන්න බෑ යාළුවනේ. ඊළඟ එපිසෝඩ් එකේදී හැම වෙන්නේ නැහැ. එහෙනම් අදට ගිහින් එන්නම්. ගුඩ් බයි. යාළුවනේ පොඩ්ඩක් ගණන් ගන්න එපා. වීඩියෝ එක ගැලපෙන්නේ නැතුව ඇති චුට්ටක්. ඒ මොකද මේ එපිසෝඩ් එකේ ගොඩක් ඩීටේල්ස් තියෙනවා. ඒක නිසා මම කතා කරන එකටම මැච් වෙන්න මේක හදන්නකොට ගොඩක් වීඩියෝ ක්ලිප්ස් අයින් කරන්න වෙනවා. ඒක නිසා පොඩ්ඩක් මෙහෙම අදට බලන්න. ඊළඟ එපිසෝඩ් නම් මෙහෙම වෙන්නේ නැහැ.